බොහෝ කලකට කලින් මිනිස්සු ලෝකය කියන්නේ අහසත් පොළවත් අවකාශයත් කියලා විශ්වාස කළා. අහස කියන්නේ හිරු සඳු තාරකා තියෙන තැනක් කියලා ඔවුන් විශ්වාස කළා. පොළව කියන්නේ ගස්වැල් සතා සිව්පාවා ගංගා ඇලතොල මුහුදු කඳු බවත් අවකාශය වාතය පිරුණු හිස් කොටසක් විදියටත් ඔවුන් සිතුවා. ඔවුන් හිතුවේ අපි මේ ඉන්න ලෝකය ගැන විතරයි. තවත් ලෝක වගේ දෙයක් ගැන ඔවුන්ට අදහසක් හිතේ කොනකවත් ගෑවිලා තිබුණේ නැහැ. නමුත් මිත්‍රවරුනි කාලයත් එක්ක දාර්ශනික මතවාද බිහි වුණා. පැතලි පොළව ගෝලයක් බව පිරිසක් තර්ක කළා. සූර්ය වටා ඒ ලෝකේ කැරකෙන බව ඇතැම් දාර්ශනිකයන් කියන්න පටන් ගත්තා. රාත්‍රී අහසේ දිස්වෙන තරු නිරීක්ෂණය කළ දාර්ශනිකයන් විද්‍යාඥයන් හිරු වටා ග්‍රහයින් කැරකෙනවා නම් මේ අනිත් තරු වටාත් ග්‍රහයින් තියෙන්න පුළුවන් බව සිතුවා. මේ ආකාරයට විශ්වය ගැන විශ්මයජනක සංකල්ප මත වුණා. මිත්‍රවරුනි අදටත් විද්‍යාඥයන් මේ ගැන ගවේෂණය කරනවා. නමුත් අද අපි හිතුවා මේ ගැන විද්‍යාත්මක කතිකාවතක් ගෙනෙන්නට පෙර වසර 2500කටත් පෙර ආතුව බුදුන් වහන්සේ විශ්වය ගැන සිදු කළ දේශනාවල සංක්ෂිප්ත සාරාංශයක් කොලෝසියමෙන් කතා කරන්නට. මිත්‍රවරුනි ලෝක විශ්වයෙහි බුදුන් වහන්සේගේ ඥානය සාමාන්‍ය මනසට තේරුම්ගත නොහැකි තරම් අචින්ත්‍ය වුවත් නිර්වාණ මාර්ගයට වැදගත් නොවන කාරණා වස්තු බීජය කරගනිමින් ධර්මය තුළ ඍජුවම දේශනා නොකලත් විවිධ දේශනා තුළින් අචින්ත්‍ය වූ ලෝක විශයෙන් බිඳක් වක්‍රව අන්තර්ගත වන අවස්ථා ධර්මය තුළ පවතිනවා. එවැනි එක් අවස්ථාවක් ලෙස ත්‍රිපිටකයේ සූත්‍රපිටකයේ අංගුත්තර නිකායේ තික නිපාතයේ ආනන්දවක්කේන චූලනිකා සූත්‍රය හඳුන්වන්නට පුළුවන්. බුදුන් වහන්සේ ආනන්ද තෙරුන් සමග සිදු කළ සංවාදයකදී කියවන ලෝක විශයෙහි සූක්ෂම පැතිකඩක් මෙහි අන්තර්ගත වී තිබෙනවා. අපි දැන් මේ සූත්‍රය දේශනා කිරීමට හේතු වූ නිධාන කතාව දෙසට මතකට හැරිමු. උපුටා ගැනීම ත්‍රිපිටකය සිංහල අනුවාදය එකල ආයුෂ්මත් අනත තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකලහ. වහන්ස මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමු වූයෙහි තෙල හසන ලදී. හමුයෙහි පිළිගන්නා ලදී. ආනන්දය සෙකී සම්මා සම්බුදුන්ගේ අභිභූ නම් ශ්‍රාවක බඹලොව සිටියේ සහස්ශ්‍රී ලෝකධාතුව ස්වරයෙන් විඤ්ඤාපනය කළේ. වහන්ස අරහත් සම්්‍යක් සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ වනාහි කෙතෙක් තැන් ස්වරයෙන් විඤ්ඤාපනය කරන්නට සමර්ථ විදිහෝයි. ඉතින් මේ ආකාරයට තමයි මේ සූත්‍රයේ පසුබිම ගොඩනගන්නේ. අපි මේ සූත්‍රයේ සෑම කොටසක්ම කියවන්න යන්නේ නැහැ. සරලව විග්‍රහ කරන අතරේදී වැදගත්ම කොටස් ඉදිරියේදී උපුටා ගන්නම්. අවශ්‍යයට ත්‍රිපිටකය පරිශීලනය කරලා සූත්‍රය අධ්‍යයනය කරන්න පුළුවන්. සෙකී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අභිභූ කියන ශ්‍රාවක තෙරුන්ට සහස්ශ්‍රී ලෝක ධාතුව දක්වා එහි වූ සත්වයන්ට ඉර්තියෙන් සංනිවේදනය කරන්න පුළුවන් බව පෙර දේශනාවකදී ආනන්ද තෙරුන් අසා ඇති බවත් ශ්‍රාවකයන් වහන්සේ නමකට එතරම් ප්‍රාතිහාර්යයක් පෑවිය හැකි නම් බුදුන් වහන්සේට කොතරම් දුරට විඤ්ඤාපනය කරන්නට පුළුවන් දැයි ආනන්ද තෙරුන් වහන්සේ බුදුන් වහන්සේගෙන් විමසනවා. නිර්වාණ මාර්ගයට ඍජුවම දායකත්වයක් නොමැති පැනයක් නිසා මුලදී පිළිතුරු දීමෙන් බුදුන් වහන්සේ වැළකී සිටියත් ආනන්ද තෙරුන් නැවත නැවතත් විමසන නිසාවෙන් බුද්ධ විෂය කෙරෙහි ඇතිවන චිත්ත ප්‍රසාදය සහ ඇතිවන ධර්ම ගෞරවය ගැන සිතා තෙවන වරදී බුදුන් වහන්සේ සිංහනාද ලීලාවෙන් මෙයට පිළිතුරු ලබා දෙනවා. මිත්‍රවරුනි බුදුන් වහන්සේ එක් සක්වලක් යන අර්ථ දක්වන්නේ එක් සූර්යයෙකුගේ ආලෝකයේ විහිදෙන පරාසය තුල වූ තල 31ක එකතුවක් ලෙසයි. මේ 31 තලය කාම භූමිය, රූප භූමිය සහ අරූප භූමිය යන කොටස් තුනකට බෙදී පවතිනවා. කාම භූමිය යන්නේහි චාතුම් මහරජිකය, තාවතින්සය, යාමය, තුසිතය, නිර්මාණ රතය, පරනිම්මිත වසවර්තය යන දිව්‍ය ලෝක සයත් එක් මනුෂ්‍ය ලෝකයකුත්, තිරිසන්, නිරය, ප්‍රේත, අසුර යන අපායන් සතරකුත් අඩංගු වෙනවා. රූප භූමිය යනු ධානයන්ට අනුව උපත ලබන බ්‍රහ්ම ලෝකයන්ගේ සමූහයයි. මේ අතර ප්‍රථම ධානයට අදාළව බ්‍රහ්ම පාරිසද්‍ය, බ්‍රහ්ම පුරෝහිතය, මහා බ්‍රහ්ම යන තුනත්, ဒုတိ ය ධානයට අදාළව පරිත්තාභය, අප්පමානභය, ආභස්සර යන තුනත්, තෘතීය ධානයට අදාළව පරිත්ත සුභය, අප්පමාන සුභය, සුභකින්නකේ යන තුනත්, චතුර්ථ ධානයට අදාළව වේහප්පලය, අසඤ්ඤ සත්‍ය, අවිහය, අතප්පය, සුදස්සය, සුදස්සිය, අකනිෂ්ඨ යන ලෝක හතත් ආදී රූපාවචර බ්‍රහ්ම ලෝක අඩංගු වෙනවා. අරූප භූමිය තුල රූපයෙන් සම්පූර්ණයෙන්ම මිදුණු සත්වයන් උපදින්නේ ආකාසානංචායතනය, විඤ්ඤාණානංචායතනය, ආකින්ඤංචායතනය, නේව සංඥා නාසඤ්ඤායතනය යන සමාධි භූමි තුල බව බුදුන් වහන්සේ දේශනා කරනවා. මිත්‍රවරුනි මනුෂ්‍ය ලෝකය තිරිසන් ලෝකය වැනි මිනිස් ඇසට ගෝචර වන තලයන් වගේම
මිනිස්සසට ගෝචර නොවන පරාසයක වන අනෙකුත් තලයන් වලින් සමන්විත මේ තලයන් 31ම එක් සූර්යයෙකුගේ ආලෝකය විහිදෙන පරාසයේ පිහිටනවා. මිත්‍රවරුනි, පරිබාහිර සක්වලවල් ගැන බුදුන් වහන්සේ දේශනා කළ ආකාරය දකින්නට යලිත් අපි චූලනිකා සූත්‍රයෙන් කොටසක් උපුටා ගනිමු. ආනන්දය, සඳහිරු බබලමින් යම්තාක් තැන් ඇවිදුනාහුද, දිශා බබළුවත්ද ඒ තාක් තැන් සහස්‍රී ලෝක ධාතුවයි. ඒ සහස්‍රී ලෝක ධාතුවෙහි සඳ දහසෙක් ඇත, හිරු දහසෙක් ඇත, සුනෙර බවුරු දහසෙක් ඇත, දඹදිව් දහසෙක් ඇත, අපරගොයන දහසෙක් ඇත, උතුරුකුරු දිවයින් දහසෙක් ඇත, පූර්ව විදෙහි දහසෙක් ඇත, මහා සමුද්‍ර සහස්‍රයෝ 4 දෙනෙක් ඇත, මහා රාජ සහස්‍රයෝ 4 දෙනෙක් ඇත, චාතුම් මහා රාජික සහස්‍රයක් ඇත, ත්‍රයත්‍රිංශය දේවලෝක සහස්‍රයක් ඇත, යාම දේවලෝක සහස්‍රයක් ඇත, තුෂිත දේවලෝක සහස්‍රයක් ඇත, නිර්මාණරතී දේවලෝක සහස්‍රයක් ඇත, පරනිර්මිත වසවර්තී දේවලෝක සහස්‍රයක් ඇත, බ්‍රහ්මලෝක සහස්‍රයක් ඇත. ආනන්දය, මේ සහස්‍රී චූලනීය ලෝක ධාතුවේ කියනු ලැබේ. සහස්‍රය කියන්නේ දහසට. මිත්‍රවරුනි, බුදුන් වහන්සේ මේ ආකාරයට ඒ කාලයට සහ ප්‍රදේශයට උචිතව හිරු, සඳු, මහමුහුදු, දඹදිව, අපරගොයානය, උතුරුකුරු දිවයින, චාතුම් මහරාජිකයාදී සදෙව්ලෝක, තිරිසන් ආදී සතර අපායන්, බ්‍රහ්මලෝකාදී සංකේතාත්මක වස්තුන් සහ ස්ථාන කිහිපයක් යොදා ගනිමින් ඒවා දහසක් තිබෙන සහස්‍රී ලෝක ධාතුව ගැන විස්තර කරනවා. 31 තලයමින් දහසක ගුණයකින් පවතින මේ දහසක් වූ සක්වලයන් සහස්‍රී ලෝක ධාතුව හෙවත් සහස්‍රී චූලනිකා ලෝක ධාතුව ලෙස මෙහි දක්වා තිබෙනවා. වැඩිදුරටත් මේ සහස්‍රී චූලනීය ලෝක ධාතුව මෙන් තවත් සහස්‍රයක එනම් දහසක ගුණයක් ඇති සක්වලයන් ද්විසහස්‍රී මධ්‍යමික ලෝක ධාතුව ලෙසත් ද්විසහස්‍රී මධ්‍යමික ලෝක ධාතුව මෙන් දහස් ගුණයකින් ත්‍රිසහස්‍රී මහා සහස්‍රී ලෝක ධාතුව පවතින බවත් බුදුන් වහන්සේ දේශනා කරනවා. මිත්‍රවරුනි, මේ කතිකාවත ඇරඹීමට හේතු වූයේ සිකී බුදු හිමියන්ගේ අභිභූ නම් ශ්‍රාවක හිමියන් සහස්‍රී ලෝක ධාතුව දක්වා විඤ්ඤාපනය කරනවා නම් බුදුන් වහන්සේට කොතෙක් දුරකට විඤ්ඤාපනය කළ හැකිදැයි ආනන්ද හිමියන් ඇසූ පැනෙන් බව ඔබට මතක ඇති. ආනන්දය, තථාගතයන්න් වහන්සේ කැමැති වනසේක් ත්‍රිසහස්‍රී මහා සහස්‍රී ලෝක ධාතුව ස්වරයෙන් විඤ්ඤාපනය කරනසේක. ඉන් පිටත් යම්තාක් කැමැති වනසේක් නම් ඒද ස්වරයෙන් විඤ්ඤාපනය කරනසේක. ඉතින් චූලනිකා සූත්‍රයට අනුව බුදුන් වහන්සේට ත්‍රිසහස්‍රී ලෝක ධාතුවට මෙන්ම ඉන් එපිට වූ ලෝක ධාතු දක්වාද විඤ්ඤාපනය කළ හැකි බව උන්වහන්සේ සිංහනාද කර තිබෙනවා. මේ කතිකාවත අවසන් වන්නේ ආනන්ද හිමියන් මෙයාසා අචින්ත්‍ය වූ බුද්ධ විෂය ගැන තවත් පැහැදුණු බව දක්වමින් සහස්‍රී ලෝක ධාතුව, ද්විසහස්‍රී ලෝක ධාතුව, ත්‍රිසහස්‍රී ලෝක ධාතුව පමණක් නොව ඉන්නහාට චතුසහස්‍රී අනන්ත සක්වලයෝ ඇති බව බුදුන් වහන්සේට ත්‍රිසහස්‍රී ලෝක ධාතුවට එපිට වූ ලෝක ධාතු දක්වා විඤ්ඤාපනය කළ හැකි බව කී ප්‍රකාශයෙන්ම පැහැදිලි වෙනවා. ඉතින් මිත්‍රවරුනි, අනන්ත වූ කෙලවරක් නොවන විශ්වය ගැන සෙවීම නිෂ්ඵල බවත් ඒ වෙනුවට සසර ගමන කෙටි කරන නිර්වාණ මාර්ගයේ ගමන් කරන ලෙසත් බුදුන් වහන්සේ විවිධ දේශනා තුළ වදාළා තිබෙනවා. විද්‍යාව දර්ශනවාදය එතරම් පුළුල් නොවූ වසර 2500කටත් ඈත අතීතයේදී බුදුහිමියන් පිටසක්වලයන් අනන්ත වූ විශ්වය ගැන දෙසූ බව ඇති කරගත් චිත්ත ප්‍රීතිය ඔබට මහඟු කුසලයක්ම වේවි. ඉතින් තවත් මෙවැනි වටිනා කියන වීඩියෝකින් හමුවන තෙක් දිගටම රැඳී සිටින්න කොලොසියම් සමග.